එකමත් එක කාලෙක ලස්සන ගමක් තියුණා. මේ ගමේ පුංචි ගෙදරක අම්මා කෙනෙකුයි පුතෙකුයි ජීවත් වුණා. මේ පුතාගේ නම තමා කිරා කියන්නේ. කිරා නම් හරිම දඟ, ඒ වගේම නුවණක්කාර ළමෙක්. මේ ඉන්නේ ගමේ හාමු මහත්තයා. හාමු මහත්තයා කරන්නේ එළවලු වගා කරලා ඒව විකුණලා සල්ලි හම්බ කරන එක. හාමු මහත්තයාගේ නෝනගේ නම තමා රාණි නෝනා. මැනිකේ අද නම් එළවලු ගොඩක් තියෙනවා. මේ ඔක්කොම විකුණනොත් අපිට කහවණු 100ක් විතර ගන්න පුළුවන්. හාමු මහත්තයා කිව්ව කතාව නම ඇත්ත. ඒ වුණාට තාම කිරා ආවේ නෑනේ. කිරා ආව ගමන් මේ එළවලු ටික අපි පොළට යවමු. හාමු මහත්තයා මම කිරා මම ආවා. අන්න මැනිකේ කියනකොටම කිරා ඇවිත්. එහෙනම් හරියට මිල ටික කියලා කිරාට මේ එළවලු කූඩ ටික දුන්නා නම් හොඳයි. හරි හාමු මහත්තයා, මම කිරාට ඔක්කොම ටික හරියටම ලෑස්ති කරලා දෙන්නම්කෝ. අක්කලි නම් ගොඩක් සරුයි. ඒක නිසා ඒවට ටිකක් අඩු මුදලක් අයි කරන්න. අද නම් ඔක්කොම විකුණ ගන්න උත්සාහ කරන්න කිරෝ. එහෙම වුණොත් කිරාටත් වාසියද? ඔන්න ඉතින් කිරා එළවලු කූඩ ටිකක් අරගෙන පොළට යන ගමන් තමා ඉන්නේ. යන ගමන් එයා පොල්ලියටයි හඳේටයි එළවලු කූඩයක් දීලා තමා යන්නේ. ආනේ පුල්ලියයි හදයයි ඉන්නවා. ඉන්න. මම ඔයාලට අද රස එළවලු කූඩයක්ම දෙන්නම්. ඔන්න ඉතින් එයාලටත් එළවලු කූඩයක් දීලා කිරා ඉක්මනටම ආයි පොළට යනවා. හැරත් ලාභයි. තක්කාලි ලාභයි. මගිනුත් එළවලු ගන්න. කිරෝ, මේ කැරට් කීයද? ඔන්ම කහවණු එකට වඩා අඩු නම් මම මේ ඔක්කොම ගන්නවා. නැන්දේ හරියටම හරි. මේවනම් කහවණු භාගයක් වෙනවා. චුට්ටෝ ඔයාට මොනවද ඕන? ඉන්නකෝ මම තක්කාලි ටිකක් කිරලා දෙන්නම් ඔයාට. අද තක්කාලි නම් හරිම ලාභයි චුට්ටෝ. හම්බෝ අද නම් හරිම මහන්සි. මේ සල්ලි ටික ඉක්මනට හාමු මහත්තයාට දෙන්න ඕන. හාමු මහත්තයා මෙන්න අද වෙනදාමින් ලැබුණු මුදල් ටික මම එනම් ගෙදර යනවා දැන්. මොකක්? මෙතන කහවණු 50න්නේ තියෙන්නේ. මේක හරියන්නේ නැහැ. මැනිකට කියන්න ඕන කිරාගින් අහන්න කියලා. ගෙදර යනවා කිව්වට කිරා පොල් ගහ පිටිපස්සට වෙලා හාමු මහත්තයාගේ කතාව අහගෙන තමයි ඉඳියේ. හඳේටයි පුල්ලියටයි එළවලු කූඩයක් දුන්න හින්දා අද කිරාට කහවණු 50යි හම්බුනේ. මැනිකේ මම හෙටනම් කිරා පස්සෙන් ගිහින් බලනවා ඉතුරු කහවණු 50ට මොකද උනේ කියලා. ඔන්න ඉතින් අලුත් දවසක් උදා වුණා. කිරා වෙනද වගේම හාමු මහත්තයාගේ එළවලු කූඩ ටිකත් අරගෙන අදත් පොළට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හදයෝ අදනම් හොඳටම පරක්කු වුණා. ඉක්මනට මේ ටික කන්න. මේක තමයි එහෙනම් වැඩේ. මගේ එළවලු හරක්ට කන්න දෙනවා. කලින් දවසේ හම්බුනේ කහවණු 50ක් හින්දා අද කිරා එළවලු විකුණන්නේ මිල දෙගුණයක් කරලා. කොහොමද අපේ කපටි කිරාගේ නුවණක්කාර වැඩේ? එන්න එළවලු ගන්න. අද නම් ඊයට වඩා දෙගුණයක්ම මිල වැඩි එළවලු තමයි තියෙන්නේ. මොකද මේවා අද නෙලපු අලුත් එළවලු. වස විස නැති පිරිසිදු ඒවා. අදත් වෙනද වගේම කිරා හාමු මහත්තයාට සාලට ගෙහින් දුන්නා. හාමු මහත්තයාට නම් හිතා ගන්නවත් බෑ මොකද උනේ කියලා. මොකද අද කහවණු 100ටත් වැඩියෙන් දිනුණා. මොකක්? අද කහවණු 110ක්ම තියනවා. මට නම් හිතාගන්න බෑ මේ කපටි කිරාගේ වැඩ. මේ වගේ ලස්සන කතා බලන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.